මුහුද පතුලෙන් අල්ලගෙන ආපු ඉස්සෝ ටිකට මිරිස් කුඩු ගම්මිරිස් කුඩු කහලුණු දාලා මැරිනේට් කරගන්නකෝ. ඊට පස්සේ ඉතින් කරන්නේ මොකද්ද? ඉස්සෝ ටික බැද ගන්නමු නේද? ඉස්සෝ ටික පාඩුවේ බෙදන අතරේ අපි පේස්ට් එකක් හදාගමු. අමු මිරිසුයි සුදු ලූණුයි ලූණු දාලා. මේක ග්‍රයින්ඩ් කරගෙන එන්න. ඒක කරන අතරේ ඔන්න ටක් ගාලා ආපහු පෑන් එක ලිපේ තියලා මෙන්න මේ යම්ද්‍රව්‍ය ටික දාගන්නකො බෙදෙන්න. ඔන්න ඔය යම්ද්‍රව්‍ය ටික බෙදුනට පස්සේ අපි අර හදාගත්ත පේස්ට් එක එකතු කරන්න තමයි තියෙන්නේ. ඒක එකතු කරලා ඒකට වතුර කෝප්පෙකුත් එකතු කරලා හොඳ මිටිකිරි කෝප්පෙකුත් එකතු කරගන්න ළමයි. ඊට පස්සේ ඉතින් අර පාඩුවේ බෙදි තිබ්බ ඉස්සෝ ටික අරගෙන අපි මේ හොද්දට එකතු කරගමු. ළමයි මේ හොද්දට ඕගොල්ලෝ මදි පාඩුවට ලුණුයි දෙහි ඇඹුල් ටිකකුත් එකතු කරගන්න ඕනේ. අනේ මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. මම යනවා එහෙනම් මේකේ රස බලන්න.